සුබ දවසක් වේවා යාළුවනේ. ඉතින් ඔයාලා මේ ඉන්නේ සස්සින්දු ක්‍රියේටර් ටිප්ස් YouTube channel එකත් එක්ක. ඉතින් ඔයාලා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් අනිවාර්යෙන් කරලා channel එක subscribe කරලා වීඩියෝ එක එකතු වෙන්න. ඉතින් අද කියලා දෙන්න යන්නේ YouTube setting කියන්නේ මොනවද කියලා. ඉතින් channel එකට අලුත් කෙනා subscribe කරලා වීඩියෝ එකට එකතු වෙන්න. අපි intro ගිහිලා ඉල්ල වීඩියෝ කතා කරමු. වීඩියෝ එක මෙහෙම වෙන මම උතුම් සස්සින්දු. ඉතින් අයත් ඔයා සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මොනවද මේ YouTube setting කියලා කියන්නේ? ඉතින් YouTube setting කියලා කියන්නේ ඔයාගේ YouTube channel එක subscribe views අඩු වෙනා මෙන්න මේ setting ටික හදාගන්න. ඉතින් අපි වැඩි කතා නැතුව යම් වීඩියෝ එකට. ඉතින් ඔයාලට පේනවා නම් ඔය YouTube studio app එක. ඒ ඔයා YouTube studio app එක දැම්ම delete කරගන්න ඕනේ. ඊට පස්සේ යන්න ඕනේ ඔයාගේ Chrome browser එකට. ඉතින් browser එකට ගිහිල්ලා උඩ search bar එකේ search කරගන්න www.youtube.com කියලා. ඉතින් මාත් ඔයාගේ search කරගන්නවා ඔයාලට පේනවා ඇති. ඉතින් මම ඔයාගේ සර්ච් කරගත්තාම ඔයාලට ඔන්න ඔයාගේ ඉන්ටර්ෆේස් එකක් දකින්න හම්බ වෙනවා. දකින්න හම්බෙද්දී ඉතින් ඔයාලට පේන විදිහට උඩ තියෙනවා ඩොට් තුනක්. ඉතින් ඔයාලට ඔය මම පේනනේ අන්න ඔය රවුන්ඩ් කරලා පේනනේ අන්නේ උඩ ඩොට් තුනක් පේනදී. අන්නේ ඩොට් තුන ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තාම පස්සේ යටම තියෙනවා ඩෙස්ක්ටොප් සයිට් කියලා. අන්නේ ඩෙස්ක්ටොප් සයිට් කියන එකට ටික් එක දාගන්න. ඉතින් ටික් එක දාන ඔයා ඔතනින් ආයෙත් බෑක් වෙන්න. බෑක් වුණාන් පස්සේ ඔන්න ඔය තියෙන ඇප් එක ඔයා ඕපන් කරගන්න ඕනේ. ඒ කියන්නේ YouTube සයිට් එක ඔයා ඕපන් කරගන්න. ඕපන් කරගත්තාම පස්සේ ලෝඩ් වුණාන් පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් දකින්න හම්බ වෙනවා. ඉතින් මේ තමයි වගේ YouTube studio එක. එහෙම නැත්නම් අපි කියන්නේ YT එක කියලා. ඉතින් මේ තමයි desktop YT එක. ඒ කියන්නේ desktop YouTube studio එක. ඉතින් phone studio එක නෙමෙයි desktop studio එක. ඊට පස්සේ ඔයාලට ඒක යටින් පේන විදිහට තියෙනවා setting button එකක්. අන්න ඔයගේ මම ඔය පෙන්නන්නේ arrow mark එකේ අන්න ඔයගේ setting mark එක. අන්නේ setting mark එක ඔයා ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තින් ඔයාලට පේනවා කැටගරි ටිකක් තියෙනවා. ජෙනරල් කියලා තියෙනවා, channel කියලා තියෙනවා. මේ වගේ කැටගරි ටිකක් ඔයාලට පේනවා ඇති. ඉතින් ඔයාලා ඉස්සෙල්ලා මේකේ තියෙනවා ඔයාලා ජෙනරල් කියලා තැන ඔයාලගේ අපි දැන් මේ YouTube channel එකක් දැන් ඔයාලට subscribe දාගු watch time 4000 සම්පූර්ණ කරගද්දී ඔයාලට මේක monetize කරන්න. ඒ කියන්නේ සල්ලි හම්බ කරන්න. අන්න ඒකේ ඔයාලට පුළුවන් මේක ඔයාගේ සල්ලි. ඒ කියන්නේ ඔයාගේ කැමති මුදල් ලේඛයක්. එහෙම නැත්නම් අපි කියනවනේ currency එකක් කියලා කියන්නේ ඔයාලට දැන් මම දාලා තියෙන මෙතන US ඩොලර් අන්න වගේ ඔයාලට කැමති කරන්සි එකක් මෙතනින් තෝරගන්න පුළුවන්. ඊට පස්සේ මම යනවා උතන ඔය තියෙන වැදගත්ම setting එක තියෙන channel කියන එකට. අන්න ඒක ඔයා අනිවාර්යෙන් click කරගන්න. click කරගත්තාම පස්සේ ඔයාලට ඔන්න ඔයගේ interface එකක් දකින්න හම්බෙනවා. ඒකේ තියෙනවා basic info advanced setting feature visibility කියලා. ඉතින් ඔයා ඔකින් පළවෙනි එක තමයි ඔය basic info කියලා කියන්නේ. ඉතින් මොකක්ද මේ basic info කියලා කියන්නේ? basic info එකේ ඔයාලට පේනදී click the country කියලා. ඉතින් ඔයා ඉන්න රට කියන්නේ ඔයාලට ඕන මෙතනින් කැමති country එකක් දාන්න පුළුවන්. දැන් මම දාලා තියෙන ශ්‍රී ලංකාව කියලා. ඉතින් මේ වගේ country එකක් අපි තීරුවේ නැත්තම් මම ඔයාලට පෙන්නන්නම් වෙන දේ. ඉතින් ඔයාලා පේනද ඔතන ඔය country එක. දැන් මම ඔයාලට දැන් ඔතන country විශාල වෙනවා. කියන්නේ ඔයාලට දැන් මෙතන ඕන United States දාන්න පුළුවන්. කැමති රටක් දැම්මා. ඉතින් මම ඒක දැම්මා කියලා ඔයාගේ audience එකටවත් දන්නේ ඒ වගේ එකක් වෙන්නේ නැති මේ YouTube algorithm එක අතර ගන්න ඔයා ශ්‍රී ලංකන් කෙනෙක් කියලා. ඔයාගේ ලොකු විශාල ප්‍රමාණයක් country වැටෙනවා. ඉතින් ඔයා අනිවාර්යයෙන් මේකේ ශ්‍රී ලංකා කියන එක දාලා තියන්න. ඉතින් ඔයාගේ country එක ඉතින් මම කියන country එක දැම්මේ නැත්නම් මේ වගේ YouTube channel එකේ තියෙනවා මෙන්න මේ වගේ ඔයාලා දැකලා තියෙනවා ඇති. ලංකාවේ ලොකු YouTubers ලා පවාද මෙන්න මේ country එක සෙට් කරලා තියෙනවා. ඉතින් ඔයාගේ dashboard එක ගියන් පස්සේ පේනවා ඔක යට පේනවා මෙතන ශ්‍රී ලංකා කියලා country එක වැටලා තියෙනවා. more info එකේ ඉතින් ඔයාලට පේනවා ඔන්න ඔයාගේ ශ්‍රී ලංකා. ඉතින් ඔයාලා පේනවා ලොකු ලංකාවේ ලොකු YouTubers ලාගේ පවා ඔන්න ඔයාගේ description එක වැටලා තියෙනවා ශ්‍රී ලංකා කියලා. අන්නේ දාගන්නේ ඔන්න ඔතන YT studio app එකේ. ඊට ඔයාලට ඊට යටින් පේනවද keywords කියලා. ඉතින් ඔයාලට පේනවද මමත් විශාල ප්‍රමාණයක් keywords enter කරලා තියෙනවා. ඉතින් මොනවද මේ keywords? ඉතින් keywords ගැන අපි කතා කරමු. ඉතින් මොනවද මේ keywords? keywords කියලා කියන්නේ ඔයා YouTube channel එකේ YouTube video එක search කරොත්. දැන් උදාහරණයක් විදිහට මම ඔයාලට පෙන්නන්නම් මේකේ. මම දැන් ආයෙත් යනවා YouTube video එක YouTube එකට. ඉතින් ඔයාගේ YouTube search bar එක search කරගන්න මම උදාහරණයක් විදිහට car game කියලා. car game කියලා search කරගද්දී ඔයාලට පේනවා ඔය උඩටම ඇවිල්ලා තියෙනවා car game වගේ. අන්න ඒ වගේ උඩටම ඔයාගේ video එකක් හරියටම උඩටම ගන්න ඒවට තමයි keywords කියලා කියන්නේ. ඉතින් ඔයාගේ YouTube category අනුව ඔයා keywords ටික දාගන්න. දැන් උදාහරණයක් විදිහට මම කරන්නේ content creators ලාට උදව් වෙන වීඩියෝ නේ. ඉතින් මම ඒකට දාලා තියෙනවා YouTube content creator tutorial කියලා. අන්න ඒ වගේ ඔයත් ඔයාගේ YouTube channel එකේ category අනුව ඔයා අනිවාර්යෙන් ඔයාගේ YouTube channel එකේ keywords ටික දාලා තියන්න. ඉතින් ඒකෙන් තමයි YouTube video එක හරියටම search වෙලා ඉන්නේ. ඊට අපි යන් දෙවෙනි setting එකේ. ඒ තමයි advanced setting කියලා කියන්නේ. ඉතින් මොකද්ද මේ advanced setting කියලා? ඉතින් මම A to Z කියලා දෙන්න. අපි යන් එනවා. ඉතින් මොකද්ද මේ advanced setting කියලා කියන්නේ? ඔයාගේ YouTube video හදන්නේ කාටද ඔයා? ඊට පස්සේ පොඩි ළමයිටද එහෙම නැත්නම් වැඩිහිටියන්ටද එහෙම නැත්නම් දෙන්නට දෙගොල්ලොටම වැඩිහිටියන්ටයි
පොඩි ළමයිට ඇති කියලා. ඉතින් අනිවාර්යෙන් ඔයා මේකේ no made of crit. ඒ කියන්නේ ඔයා මේ වීඩියෝ එක හදන්නේ පොඩි ළමයිට නෙමෙයි. වැඩිහිටියන් කියලා අනිවාර්යෙන් මේ ටික් එක දාලා තියන්න. ඒ කියන්නේ මැද ටික් එක. ඒ කියන්නේ ඔය මැද තියෙන දේ no made of crit. ඒ කියන්නේ මම මේ වීඩියෝ එක හදන්නේ පොඩි ළමයිට නෙමෙයි. අන්න ඔය ටික් එක දාලා තියෙද්දිම ඔයාගේ වීඩියෝ වලට views එනවා, ඊට පස්සේ subscribe වැඩි වෙනවා කියලා. අනිවාර්යෙන් ඔන්න ඔය ටික් එකක් දාලා තියන්න. ඔය මම පෙන්වන විදිහට. ඉතින් ඔයාලා මේක දාන්න ඕනේ yes made of kids කියන එක නෙමෙයි no made of kids කියන එකට. ඉතින් ඔයාලට පේනද මම ඔය රවුන්ඩ් කරලා තියෙන අන්න ඒක අනිවාර්යෙන් ඔයා ඒක ටික් එක දාලා උතනින් උඩින් සේව් කරන්න. ඊට අපි යන් ඊළඟ එකටත් ඉක්මනට ඒ ඊළඟ තමයි මේ effect visibility කියන එක තියෙන එක. ඉතින් visibility කියන එක ඔයාගේ පළවෙනි ටික් එකම කොළ පාටින් enable කියලා වැටලා තියෙනවා. ඉතින් ඒකෙන් වෙන්නේ තමයි ඔයාගේ ප්ලේලිස්ට් එක ඔටෝම කියන්නේ ඔයාලට ප්ලේලිස්ට් එක හරියටම ක්‍රියේට් කරගන්න පුළුවන්. ඉතින් මම පෙන්නන්න මොකද්ද මේ ප්ලේලිස්ට් එකක් කියලා කියන්නේ. මෙන්න මේ වගේ දැන් මගේ channel එකේ ඔන් ඔය වගේ තියෙන්නේ. ඔය දැන් මම කොටු කරලා පෙන්නන්නේ. ඔන්න ඔය වගේ එකට තමයි ප්ලේලිස්ට් එකක් කියලා කියන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ එක හරියට ඔයා enable කරගත්තොත් ඔයාගේ ලස්සනට ක්‍රියේට් ප්ලේලිස්ට් එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ feature visibility කියන එකෙන් වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ ලස්සන A to Z playlist එකක් හදාගන්න. ඉතින් අපි අනිත් setting එකට. අනිත් setting එක තමයි ඔයාගේ phone number verify කරන්න ඕනේ. ඉතින් මේ දන්නවා ලංකාවේ මේ වෙනත ගැටලුවකුත් තියෙනවා phone number verify කරන්න බෑ කියලා. ඉතින් ඔන්න ඔය වගේ ඔය දෙවෙනි එකෙන් ඔයාගේ phone number verify කරන ඔයාට එනවා OTP code එකක් අකුරු 4ක OTP code එකක් එනවා. අන්න ඒ වගේ OTP code එක ඔගේ දාපන් පස්සේ ඔයාලට පුළුවන් ලයිව් ස්ට්‍රීම් කරන්න. එතකොට thumbnail එකක් හරියට දාගන්න. ඒ කියන්නේ thumbnail එකේ ඉස්සරහට දාන ෆොටෝ එකක් දාගන්න පුළුවන්. අන්න ඒ වගේ ඉෆෙක්ට් තියෙනවා ගොඩක්. ඊට පස්සේ අනිත් එක තමයි ඉතින් ඔයාලා දන්නවා මෙන්න මේ කියන්නේ ෆෝන් නම්බර් වෙරිෆයි කරන්න බැරි හේතුවක් තියෙනවා. ඉතින් ඒක තව කාරණා කියන දේ මේක අනිවාර්යෙන් මතක තබා ගන්න ඕනේ. ඉතින් ඔයා දන්නවා මේ එක කාඩ් එක සිම් එකකට ෆෝන් නම්බර් දෙකයි වෙරිෆයි කරන්න ඕනේ. ඉතින් අපි යන් ඊළඟ ඉෆෙක්ට් එකත් ඊළඟ තමයි වීඩියෝ වෙරිෆයි කරන එක. ඉතින් අනිවාර්යෙන් ඔයාගේ ෆෝන් එකේ වීඩියෝ එක කියන්නේ ඔයාගේ ෆෝන් එකේ ඔයාගේ මූණ හරියට එයාලා ස්කෑන් කරනවා YouTube එකෙන් ස්කෑන් කරපුවාන් පස්සේ තමයි ඔයාලට ලයිව් ස්ට්‍රීම් කරන්න දෙන්නේ. ඊට පස්සේ වීඩියෝ අප්ලෝඩ් කරන්න පුළුවන්. අන්න ඒ වගේ වීඩියෝ වෙරිෆයි එකක් යනවා. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම මේක වෙරිෆයි කරලා තියාගන්න. ඉතින් වෙරිෆයි වුණාන් පස්සේ ඔතන හරියටම කොළ පාටින් enable කියලා තුන් පාරක් වැටලා තියෙනවා. ඉතින් අපි යන් ඊළඟ සෙටින් එකට. ඉතින් ඊළඟ සෙටින් එක තමයි ඊළඟ සෙටින් එක තමයි upload default කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයාගේ දැන් උදාහරණයක් විදිහට කියමු. දැන් ඔයා හැමදාම ඩිස්ක්‍රිප්ෂන් එකක් කියන්නේ ඔයා හැමදාම ඩිස්ක්‍රිප්ෂන් එකක් දාන්න ඕනනේ. අන්න ඒ වගේ හැමදාම ඩිස්ක්‍රිප්ෂන් එකක් දාන්න ඕනේ. ඔයාලට පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එකක් හදාගෙන මෙන්න මේකේ සේව් කරලා තියාගන්න. ඉතින් උදාහරණයක් විදිහට දැන් ඔකේ තියෙන උඩ ටයිටල් කියලා. ඉතින් ටයිටල් එකක් කියලා කියන්නේ මොකද්ද? හරි මම පෙන්නන්න ටයිටල් එකක් කියලා කියන්නේ මොකද්ද කියලා. ඔන්න ඔය වගේ මම දැන් ඔය කොටු කරලා පෙන්නන්නේ වීඩියෝ එකක්. ඔතේ ඔයාලට පෙන්නනදී මම ඔය කොටු කරලා පෙන්නන ඔයාලට අකුරු පොලිමක්. අන්න ඒ වගේ එක තමයි ටයිටල් එකක් කියන්නේ. අන්න ඔය පෙන්නන්නේ. අන්න ඔය වගේ එකක් තමයි ටයිටල් එකක් කියලා කියන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඉතින් ඔය හැමදාම ඔයගේ YouTube වීඩියෝ එකට ටයිටල් එකක් ඔය අනිවාර්යෙන් සර්ච් කරනවා. ඉතින් ඒ වගේ සර්ච් කරන්න ඕනේ මේකේ ගිහිල්ලා ඔයා සේව් කරලා තිබ්බොත් ඒ ඔයා වීඩියෝ එක අප්ලෝඩ් කරද්දී ටයිටල් එක ඔටෝම වැටලා තියෙනවා. ඉතින් මම මේකේ නම තමයි මම මේකේ මෙන්ෂන් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එකක් හදාගෙන ඔගේ ඩිස්ක්‍රිප්ෂන් එක සේව් කරලා තියාගන්න. සේව් කරලා තියාගත්තොත් ඕකේ ඔයා වීඩියෝ එක අප්ලෝඩ් කරද්දී ඔටෝම ඩිස්ක්‍රිප්ෂන් එක යාලා විසින් දානවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඕන ඔය වීඩියෝ එකක් ඉස්සෙල්ලාම ඔය අප්ලෝඩ් කරද්දී ප්‍රයිවට් ද වැටෙන්න ඕනේ. එහෙම නැත්නම් පබ්ලික්ද අන්න ඒ වගේ එක හදාගන්න. ඉතින් මම ඉස්සෙල්ලාම දාලා තියෙන ප්‍රයිවට් වලින්. ඉතින් ඔයාලට පුළුවන් ලැන්ග්වේජ් එක හදාගන්න. ලැන්ග්වේජ් එක අනිවාර්යයෙන් ඔයාලා සිංහල කියලා දාගන්න. ඊට පස්සේ පුළුවන් සබ්ටයිටල් එක හදාගන්න. සබ්ටයිටල් එකෙත් ඔයා අනිවාර්යෙන් සිංහල හරි ඉංග්‍රීසි හරි. ඊට තියෙනවා ඕකෙන් තියෙනවා කැටගරි එක. ඉතින් මොකද්ද මේ කැටගරි කියන්නේ? YouTube කැටගරි එක. ඉතින් ඔයාලා දන්නවා YouTube ඔයා කරන්නේ ටෙක් රිව්යු එක කරන. අනිත් ටෙක් එහෙම නැත්නම් vlog වීඩියෝ එක. එහෙම නැත්නම් ඔයා කරන්නේ කොමඩි වීඩියෝ එක. අන්න ඒ වගේ ඔකේ තියෙනවා කැටගරි ටික. අන්න ඒ කැටගරි ටික අනිවාර්යෙන් ඔයා සිලෙක්ට් කරලා තියාගන්න ඕනේ. හරි. ඉතින් ඔයා අනිවාර්යයෙන් දැන් ඔකේ ඔය කැටගරි ටික සිලෙක්ට් කරපුවාන් පස්සේ තමයි YouTube ඇල්ගොරිතම් එකෙන් අඳුරගන්නේ මෙන්න මේක මෙන්න මේ YouTube channel එක මෙන්න මේ වගේ කරන content එකක් කියලා අඳුරගන්නේ. අපි යන් ඊළඟ setting එක බලන්න. ඒක තමයි මේ advanced setting කියලා. advanced setting කියලා කියන්නේ ඔයාගේ YouTube license එක. අපි කියනවා YouTube license එක. අන්න ඒගේ YouTube license එක. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ කියන්නේ කවුරු හරි ඔයාගේ වීඩියෝ එකක් ඉස්සුවොත් ඔයාලට පුළුවන් අන්න ඒකට විරුද්ධ action එකක් ගන්න. ඒකට තමයි YouTube license එක. ඉතින් ඒක enable කරලා තියාගන්න. ඉතින් ඔයාලට පුළුවන් ඕකෙත් YouTube video language එක දාන්න. එහෙම නැත්නම් subtitle එක දාන්න. එතකොට ඔයා YouTube කියන්නේ මම දැන් දානවා ඩිස්ක්‍රිප්ෂන් කියන්නේ ඔයාගේ ටයිටල් එක දාන්නේ ඉංග්‍රීසියෙන්ද සිංහලෙන්ද කියලා. ඉතින් මම දාලා තියෙන්නේ ඉංග්‍රීසි කියලා.
ඊට පස්සේ අන්න ඒ වගේ ඔයා දාරගෙන ඔය අනිවාර්යෙන් උතන තියෙන එක සේව් කරලා තියාගන්න. ඉතින් අපි යන් අනිත් සෙටින් එකට. ඉතින් අනිත් සෙටින් එක තමයි මෙන්න මේ පර්මිෂන් කියලා තියෙන එක. ඉතින් මොකද්ද මේ පර්මිෂන් කියන්නේ? ඉතින් පර්මිෂන් කියලා කියන්නේ ඔයා කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් අනිවාර්යෙන් දන්නවා. ඔයා දැන් කොමඩි කරන කෙනෙක් කියලා හිතන්නකෝ. කොමඩි කරන කෙනෙක් නම් කට්ටිය ගොඩක් ඉන්නවනේ. ඉතින් ඔයාට පුළුවන් එයාලගේ ඊමේල් එක ඉල්ලගෙන ඔයාගේ ඊමේල් එක මෙතනින් සිලෙක්ට් කර උඩ ඊමේල් කියලා තියෙන අන්න එක සිලෙක්ට් කරගෙන ඕන්න එයාට ඕන කැටගරි ටික දුන්නා. ඒ කියන්නේ උදාහරණ එයා එඩිටර්ද එහෙම නැත්නම් එතකොට එයා වියුසර්ද එහෙම නැත්නම් එයා මැනේජර්ද අන්න ඒ වගේ එයාට එක එක අයට අන්නේ අදාළ කැටගරි ටික ඔයාලට ඕනනම් පුළුවන් සිලෙක්ට් කරලා යන්න. ඊට පස්සේ ඔයාගේ YouTube ස්ටුඩියෝ එකට කවුරුත් එන්න ඕනේ නැහැ. ඊට අනිත් එක තමයි මේ කමියුනිටි මොඩල් කියලා කියන්නේ. ඉතින් මොකද්ද මේ කමියුනිටි මොඩල් කියන්නේ? ඉතින් කමියුනිටි මොඩල් එකේ පළවෙනිටම ගියන් පස්සේ ඔයාලට පේනවා ඇති ඒකේ පුළුවන් දැන් ඔයාලා දන්නවකෝ YouTube වල කමෙන්ට් දාලා ඔයාලට පේනවා අනේ මාවත් subscribe කරන්නකෝ මෙන්න මගේ YouTube link එක අන්න ඒ වගේ link දාන්න බැරුව ඔයාගේ පුළුවන් YouTube channel එක hide කරන්න. ඒ කියන්නේ කාටවත් ඒ කියන්නේ ඔයා කමෙන්ට් වලට link දාන්න බෑ. අන්න ඒ වගේ ඊට පස්සේ ඔයාලට පුළුවන් කවුරු හරි දැන් ඔයාලට බැනලා මොන හරි දැම්ම කියනකො අන්න ඒ වගේ ඒවා බැනපේවා මෙන්න මෙතනින් හයිඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති YouTube වලට කියන්නේ ඔයාගේ YouTube channel එක දැන් කියමුකෝ මොන හරි කවුරු හරි බැනපු එක්කෙනෙක් දැන් ඔයා කැමති නැති එක්කෙනෙක්ගේ නමක් මෙන්න මෙතන දුන්නා පස්සේ අන්න ඒ වගේ එයාගේ දාන කමෙන්ට් එක උටුවම හයිඩ් වෙනවා. ඊට පස්සේ ඒකේ යටම තියන් පස්සේ තියෙනවා block word කියලා. ඊට මේ බ්ලොක් වර්ඩ් කියලා කියන්නේ දැන් මොනවා හරි වට කුණු හරප කියන්නේ දැන් ඔයාලට මොනවා හරි මේ අසභ්‍ය වචන වලින් බැන්න කියලා කියන්නේ අපි කියන්නේ කුණු හරප කියලා කියන අන්න ඒක අසභ්‍ය වචන වලින් බැන්නම් පස්සේ කියන්නේ අසභ්‍ය වචන ටිකක් උඩ ඇඩ් කරලා තියන් පස්සේ එයා ඔටෝම ජෙනරේට් කරගන්නවා මෙන්න මේ වචන වලින් මෙන්න මේ වගේ අනිවාර්යෙන් ඔයාලට කමෙන්ට් එකක් දැම්මොත් ඒක ඔටෝම හයිඩ් වෙනවා. ඊට පස්සේ ඊට යටින් කරනවා තියෙනවා බ්ලොක් වෙනවා. ඔයාලට ඔයාගේ YouTube කියන්නේ channel කියන්නේ මේ YouTube එකේ කමෙන්ට් බොක්ස් එකට අනිවාර්යෙන් මොනවත් YouTube link add කරගන්න බෑ. ඒ කියන්නේ අනිත් අයට දාන්න බෑ. අන්න ඒකටත් ක්ලික් එක දාලා අනිත් උත්තරේ සේව් කරගන්න. අපි යන් ඊළඟ සෙටින් එක බලන්න. ඒක තමයි මේ ප්‍රොමෝට් කියලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ Google AdSense එකක් හදාගන්න. ඉතින් ඊළඟ තමයි මේ ඇග්‍රීමන්ට් කියලා තියෙනවා. ඉතින් ඒක අපිවත් තව කියවලා නැහැ ඇග්‍රීමන්ට් එක. ඊට පස්සේ ඊළඟ අපි යන් ඊළඟ සෙටින් එක බලන්න. ඉතින් ඔයාලට පේනවා ඉතින් ඔන්න ඕකේ තියෙනවා දිග ඩෑෂ්බෝඩ් එකේ ඔයාලට උඩ තියෙනවා ඉතින් පේනවා ඉතින් ඔන්න වගේ උඩ කැරකෙට ටිකක් තියෙනවා. අන්න ඒකේ ඔයාලට පේනවා ඉතින් ඔන්න වගේ යටම තියෙනවා පැන්සල වගේ මාක් එකක්. මම දැන් ඔයාලට පෙන්නන්නම්. පැන්සල වගේ මාක් එක ඔයා අනිවාර්යෙන් ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තන් පස්සේ ඔයාලට ඔන්න වගේ දැන් ඔය මම පෙන්නන්නේ පැන්සල වගේ මාක් එක. අන්න වගේ ඔන්න වගේ ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයගේ channel bar එකක් එහෙම නැත්නම් අපි කියන channel bar එකක් ඇඩ් කරගන්න පුළුවන්. channel logo එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඊට ඔයාලට පුළුවන් ඔයගේ YouTube channel එකේ නම වෙනස් කරගන්න ඕන නැත්නම් වෙනස් කරගන්න. ඊට ඕන ඔයාගේ YouTube channel එකේ description එකක් දාගන්න පුළුවන්. YouTube link ටික දාගන්න පුළුවන්. ඊට යටින් කියවම ඔයාලට පේන ඉතින් watermark එක. ඔන්න ඔය අපේ ওই watermark එක දැන් ඔයාලට පුළුවන් අපි වීඩියෝ එකක් දාපන් පස්සේ වීඩියෝ එක අවසාන වුණාන් පස්සේ ඔන්න ඔයක අපි watermark එක ඔය watermark එක ඕනනම් අපිට පුළුවන් වීඩියෝ එක මැදදී හදාගන්න. එහෙම නැත්නම් වීඩියෝ එක ඉවර වෙද්දීම watermark එක enable කරලා තියාගන්න. ඊට පස්සේ ඒක enable කරලා යටම ටික් එකට හරි දාලා ඔයාගේ publish කරගන්න. ඊට පස්සේ ඔයාලට එහා පැත්තේ තියෙන home tab කියලා. අන්නේ home tab එක ඕන ඔයාලට පුළුවන් public video එහෙම නැත්නම් කැමති වීඩියෝ එකක් ඔයාලට හරියටම select කරලා ඒක ඔයා කැමති විදිහට හදාගෙන public කරන්න. දැන් public කරගම පස්සේ ඔයාලට පේනදී ඕකෙන් අයින් වුණාන් පස්සේ තව ටිකක් තියෙනවා යටම තියෙනවා sound. ඒ කියන්නේ පැන්සල වගේ මාක් එකට යටින් තියෙනවා නිකන් අරට sound කියන්නේ සින්දු. ඒ කියන්නේ ඕකෙන් පුළුවන් copyright වදින්නේ නැද සින්දු ටිකක් ඔයාගේ YouTube වීඩියෝ එකක් හදාගද්දී කැමති නම් ඔයාලට add කරගන්න පුළුවන්. දැන් ඔය ඔක්කොම වගේ copyright වදින්නේ නැති sound තියෙන්නේ. ඒ වල පුළුවන් කැමති sound ටිකක් අරගෙන මේ දාන්න. ඊට පස්සේ ඔයාලට පේනවා උතන 100 අකුරක් රවුමක් ඇතුලේ 100 අකුරු තියෙනවා. ඒ වල පුළුවන් copyright කියලා දෙන්න. අපි කියන්නේ දැන් ඔයාගේ වීඩියෝ එක ඔයාගේ content එක කවුරු හරි දාපුවාන් පස්සේ ඔතෙන් ඔයාගේ email ඒ කියන්නේ content එක ළඟ email එකයි දාපු එක නේ ඔක්කොම එනවා. ආපන් පස්සේ ඔයාලට කැමති විදිහට එයාට ඕන copyright strike එකක් හරි copyright claim එකක් හරි දාන්නේ ඔන්න ඔයාලගේ ඔන්න ඔතනින්. ඊට තව එතනින් ගියන් පස්සේ තියෙනවා ඔයාලට analyze වලට ගියන් පස්සේ ඔයාගේ YouTube channel එක කොහොමද analyze කියන්නේ analyze ටික බලාගත්තා එක views කොහොමද subscribe කොහොමද අන්න ඒ ටික බලාගත්තා එක. ඊට යටින් තියෙනවා see the live the count කියලා. අන්න ඒක ඔයාලට පුළුවන් subscribe live බලන්න. අපි දැන් ඔය කියන්නේ subscribe live ඒ කියන්නේ subscribe එක වැඩි වෙනවද නැත්නම් subscribe අඩු වෙනවද කියලා මම ඔය පෙන්නන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න දැන් ඔයාලට මම ක්ලික් කරලා පෙන්නන්නම් මෙන්න මේ වගේ subscribe live බලන්න පුළුවන්.
ඔන්න ඔයාගේ තියෙන්නේ subscribe count එකත් එක්ක ඇනලයිස් එකත් එක්ක ඔන්න ඔයාගේ subscribe live බලන්න පුළුවන්. අපි යන් ඊළඟ ෆීචර් එක බලන්න. ඊට පස්සේ ඊළඟ ෆීචර් එක තමයි ඔය අයිකන් එකක් තියෙන. අන්න ඒකෙන් ඔයාලට පුළුවන් නම් YouTube වීඩියෝ එකක් එකලා ඔයාලට කැමති විදිහට එඩිට් කරගන්න. ඊට පස්සේ ඔන්න ඔය වගේ තමයි. ඊට පස්සේ ඊට උඩින් ගියාන් පස්සේ ඔයාගේ ඩෑෂ්බෝඩ් එක. ඉතින් ඔය ඩෑෂ්බෝඩ් එකේ තමයි ඔයාලට කොපිරයිට් ස්ට්‍රයික් එකක් එහෙම වැදිලා තියෙනවා. අනිවාර්යෙන් උඩින් වෙනවා ඇක්ටිව් ද කොපිරයිට් ස්ට්‍රයික් කියලා. ඉතින් ඔතන පෙන්නන්නේ ඔයා subscribe කරපු අය. ඔයාව subscribe කරපු අය. ඉතින් ඔතනින් බැලුවාගේ ලොකු subscribe වුණා. ඔතනින් බැලුවාගේ see all දීලා ඔයාව subscribe කරපු අය. ඊට ඔයාට ඔතනින් පේනවා දැන් ඔයා දාලා තියෙන වීඩියෝ ටික කොහොමද කියලා. ඊට යටින් පේනවා ඔයාගේ post එක කියන්නේ community post ටික ඔයාලට පේනවා. ඔය පෙන්වන්නේ දැන් ඔය මම පෙන්වන්නේ ඒ තමයි community post. ඒ කියන්නේ දැන් ඔයා දාලා තියෙන post කියලා කියන්නේ අන්න වගේ තමයි post එක. ඊට පස්සේ ඊට උඩින් පේනවා දැන් ඔයා දාලා තියෙන වීඩියෝ එක. ඉතින් එහා පැත්තෙන් subscribe ගාන පෙන්වනවා. ඉතින් ඔය විදිහට තමයි ඉතින් පෙන්වන්නේ. ඉතින් ඊට උඩින් තියෙන ඇති ඔයාලට. ඉතින් උඩින් එකක් පේන ඇති ඔන්න ඔය මම පෙන්වන icon එකෙන් පුළුවන් ඕනනම් YouTube වීඩියෝ එකක් කියන්නේ YouTube එකට අප්ලෝඩ් කරගන්න. ඉතින් මම ඔය පෙන්වන්නම් ඔතනින් ඔන්න ඔයගේ icon එකක් තියෙනවා නිකන් අර උඩට ඊතලයක් වගේ තියෙන icon එකක්. අන්න එකෙන් පුළුවන් දැන් YouTube වීඩියෝ එක අප්ලෝඩ් කරන උතන තියෙනවා select the file කියලා. ඉතින් ක්ලික් කරපන් පස්සේ ඔය gallery එක open වෙලා කැමති වීඩියෝ එක කියන්නේ පුළුවන් YouTube එක අප්ලෝඩ් කරන්න. ඉතින් යාළුවනේ අදට වීඩියෝ එක අවසන්. ඉතින් ඔයා මගේ YouTube channel එක අලුත් කෙනා නම් වරන් කියව channel එක subscribe කරලා වීඩියෝ එකතු වෙන්න. එහෙනම් ඉතින් ඔයාලට ජයෙන් වේවා.